අද මම ඔයගලන්ට ගෙනහලා තියෙන්නේ රික්තයක් යටතේ පෙරීම ගැන. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් පුනීලයක් අරගෙන පුනීලයකට පෙරහන් කඩදාසියක් දාලා අපි ඒකට ද්‍රව්‍ය දාපුවාම ඒක හරහා පෙරීලා යනවනේ. එතකොට යම් ද්‍රව්‍ය තියෙනවා පුතේ. අපි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම සාන්ද්‍රණය වැඩි ද්‍රව්‍ය. ඒ වගේ දේවල් ඊට පස්සේ ඝන සහ ද්‍රව එකට තියෙන අවස්ථාවක සම්පූර්ණයෙන්ම ඝන සහ ද්‍රව වෙන් කරගන්න අවස්ථාවල ගුරුත්වය යටතේ පෙරීම එච්චර ප්‍රායෝගිකව යොදාගන්නේ නැහැ. ඒ කියන්නේ ඒක අපහසුයි. ආන් ඒ වගේ වෙලාවක තමයි පුතේ මෙන්න මේ රික්තයක් යටතේ පෙරීම ක්‍රමය යොදාගන්නේ. පැහැදිලිද? එතකොට මේකෙදි කරන්නේ පුතේ මේකට අපි සම්බන්ධ කරනවා බුක්න ප්ලාස්ක්. එතකොට මේ චූෂණ පොම්පේකට සම්බන්ධ කරන්නේ. ඒක තියෙනවා. ඒක අපි චූෂණ පොම්පේකට සම්බන්ධ කරන්න පුළුවන්. ඒක චූෂණ පොම්පෙන් වෙන්නේ පුතේ අර ප්ලාස්කුව ඇතුලේ තියෙන වාතය ෂණිකව එළියට ඇදලා ගන්නවා. එතකොට ඒකේ එළියට ඇදලා අරගෙන පිට කරනවා ඒ ටිකම. එතකොට එළියට ඇදලා ගත්තාම පුතේ මොකද වෙන්නේ? අර ප්ලාස්කුව ඇතුලේ රික්තකයක් හැදෙනවා. එතකොට රික්තකයක් හැදුනහම මොකද වෙන්නේ පුතේ? පිටින් තියෙන වාතය ඒකට ඇදලා ගන්න බලනවා. එතකොට එකම මාර්ගය තමයි අර උඩ තියෙන පුනීලය හරහා ඇදලා ගන්න. එතකොට ඇදලා ගද්දී නිකම්ම මොකද වෙන්නේ පුතේ? අර ඝන සහ ද්‍රව වෙන් වෙනවා. ඒ කියන්නේ ද්‍රව ටික පහසුවෙන් පහළට වේගෙන් ගමන් කරන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපහසු වගේ අවස්ථාවක්. මේකෙන් පහසුවෙන් පෙරන්න පුනීලයට පෙරහන් කඩදාසියක් දාලා ඒක උඩට අපි කරන්නේ පුතේ අවශ්‍ය වෙන් කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය දානවා. එතකොට ඒකේ තියෙන අර ඝන කොටස් ටික පෙරහන මත රැඳිලා පහසුවෙන් ගුරුත්වයට පෙරෙන්නේ නැති අවස්ථාවක් තමයි අපි ගන්න. එතකොට මේක පහසුවෙන් මොකද වෙන්නේ? මේ චූෂණ පොම්පේ ඇදීම නිසා පහසුවෙන් මේ දෙන්න වෙන් කරගන්න පුළුවන්. එතකොට මේ වගේ දේවල් භාවිතා කරනවා පුතේ අපි ගොඩක් පැට්‍රිකල් කරනකොට. පැහැදිලිද? එතකොට මේ තියෙන චූෂණ පොම්පයක් ඇත්තනම් මේකේ එක අග්‍රයකින් හුලං ඇදලා අරගෙන අනිත් අග්‍රයෙන් පිට කරනවා. එතකොට මේක සම්බන්ධයි